Sarnai makin kita Islamu beda sisi dekene dawla ඊට පස්සේ අපිට බෙහෙත් ගන්න අපි ගියා ඒ බෙහෙත් ගන්න ගියාට බෙහෙත් දුන්නට අපි බෙහෙත් දුන්නේ නැහැ ඊට පස්සේ ආයේ 2023 ලෙඩ වුණා ඊට පස්සේ 2023 ලෙඩ වුණාට අපි ඉස්පිරිතාලෙ ගිහින් දොස්තරලා කියනවා ලෙඩක් නැහැ කියලා ඊට පස්සේ ආයේ දෙසැම්බර් 2023 දෙසැම්බර් වල ලෙඩ වුණා ඊට පස්සේ පොළොන්නරු ඉස්පිරිතාලෙ හිටියා ඒ හිටියට පස්සේ දවසට 10 ගමනක් විතර පිට එකක වගේ කලන්තය දෙනවා දත් පුට්ටු වෙනවා මැෂින් ගහපම දොස්තරලා කියනවා ලෙඩක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා ඊට පස්සේ ඉස්පිරිතාලෙ හිටියා මගේ පුතා එක තැන වෙනවා ඇවිදින්න බැරුව කරන් කතා කරන්න බෑ ඇවිදින්න බෑ ඊට පස්සේ අපි කොළඹ එක්කන් ගියා කොළඹ ඉස්පිරිතාලේ ළමාරෝලේ මාසෙකමාරක් හිටියා ඒ ඉඳලා ලෙඩේ හොඳ නැහැ අපේ මහත්තයා ෆෝන් එකෙන් හරියට බලනවා මේ කරන ඒවා ආරාම ඒවා හාමුදුරුවෝ කරන ඒවා ඊට පස්සේ මෛත්‍රී භාවනා ආරාමේ ඒ මහත්තයාගේ දේවල් දැකලා මට කිව්වේ නෑ අපි කරලා හැම තැනම ඇවිදලා අපි රැවටිලා හිටියේ සල්ලි වියදම් වෙලා අපිට සල්ලි දෙන්නෙත් නැහැ ඊට පස්සේ මම කොළඹ ඉස්පිරිතාලේ කිල්ලි ගියාට පස්සේ පුතත් එක්ක අපේ මහත්තයා කිව්වා මෙහෙම දෙයක් තියෙනවා අපි යන් කියලා ඇත්තටම මම කැමති වුණේ නැහැ මම ගෝ මට ඕවයි පාවෙලා තියෙන්නේ සල්ලිත් නැහැ දැන් යන්න බෑ මට වගේ ඊට පස්සේ අපේ මහත්තයා බල කරා යන්න කියලා ඊට පස්සේ අපි මෛත්‍රී භාවනාවේ ඒ මහත්තයා මේ අසපුවට ගියා ඒ ගියවලේ ඇත්තටම මාර සෑල්ලුවක් දැනුණා ඒකට ගියාට පස්සේ ඊට පස්සේ මගේ පුතාව ළඟට අරගෙන කතා කරා බැලුවා ඊට පස්සේ කිව්වා පුතාට ලෙඩක් නැහැ දොස්තරලා කියනවා ලෙඩක් නැහැ මෙයා බොරු කරන්නේ කියලා ඊට පස්සේ මහත්තයා කිව්වා පුතාට ලෙඩක් නැහැ පුතාට තියෙන්නේ වෙන දෙයක් කියලා අපේ ගෙදර ගැන බලලා මෛත්‍රී භාවනාවේ විදමාමා අසපේ මහත්තයා කිව්වා අපේ තාත්තගේ තාත්තා නැති වෙච්ච ඒවා එයාලගේ හැඩරුව මේ මට තියෙන ලෙඩ බෙහෙත් ගන්නවා කැන්සර් එකක් වෙලා බෙහෙත් ගන්නවා ඉතින් මටත් අඩුවක් නැහැ මගේ ඔළුව කැක්කුම බඩේ කැක්කුම තරහ යාම ඔක්කොම තියෙන ඒ ඔක්කොම මට මහත්තයා කිව්වා භාවනාවේ වැඩස ඒ මහත්තයා ඒවා බලලා ඔක්කොම බලලා අපේ ගෙදර එන්න ඕන කියලා ඊට පස්සේ ගෙදර එන්න ඕන කියලා එදා කොළඹ ඉඳන් අපි ආවම දවසේ රෑ දෙකම මාට විතර ඇති ඔයාගෙන ආවා දෙවියෝ වඩිනවා වගේ ඔයන් ඇවිල්ලා ගෙදර තියෙන දේවල් සේරම කිව්වා සේරම ඇත්ත අපේ අම්මා මැරුණා දැන් අවුරුදු දෙකකට කලින් එයාගේ හැඩරුව අත්තගේ හැඩරුව ගෙදර තියෙන ප්‍රශ්න අපි ගොඩාක් මානසික වැටලා හිටියේ හැමෝම කියන තැන් වලට අපි ගියා මගේ පුතා හොඳ කරගන්න මං හොඳ වෙන්න මගේ පුතා උයන බත් ටික කන්නේ නැහැ රැට හැමදාම බත් කනකොට වැටෙන්නේ එයා බඩ රිදෙනවා කියනවා වැටෙනවා විනාඩි 5-10ක් යනකොට එයාට සීය එනවා ඉතින් ඒ ඔක්කොම මහත්තයා කිව්වා අපි මහත්තයාට කිසි දෙයක් කිව්වේ නැහැ සේරම කිව්වා අපේ අම්මා මේ ගෙදර ඉන්නවා කිව්වා බලන් ඉන්නකොට ඒ වෙනකොටත් මට චුට්ට එයා ඇඟට එනවා අපේ මහත්තයයි ලොකු දුවයි එක්ක කතා කරනවලු එයා කිව්වලු ටික දවසක් ඉන්න දෙන්න කියලා මට ඉතින් ඒ ඔක්කොම මහත්තයා කිව්වා අපිට ආරාමයේ අසපුවේ වෙන මහත්තයා සේරම කිව්වා ඉතින් ඊට පස්සේ අපේ හිත පැහැදුනා මේ පහදලා දුන්නා අපිට ඊට පස්සේ අනේ එන්න ඕනේ කිව්වා අපේ පුතාට යන්ත්‍රයක් දාලා දුන්නා ඊට පස්සේ දොස්තරවරු කිව්වා බෙහෙත් අඩු කරා දැන් මෙයාට හැදෙන්නේ මෙයාට දැන් මාස 4ක් වෙනවා හැදෙන්නේ ඉතින් දොස්තරලා කිව්වේ බෙහෙත් වලට කියලා අපි ඊට වඩා 100% විශ්වාස කරනවා දැන් මට කිසි අමාරුවක් නැහැ මගේ පුතා සතුටින් ඉන්නවා ඉස්කෝලේ යනවා
ගෙදර ප්‍රශ්න අඩුයි මට තරහා යන්නේ. ඉතින් ආදායම තාක්ෂි හොඳයි. ඉතින් ගොඩාක් සතුටින් ඉන්නවා. අපි හිතියා වගේම දරුවෝ තුන්දෙනායි තාත්තයි එක්ක මේ ආර්ථික ප්‍රශ්න ගොඩාක් දුරට අඩුයි. ලෙඩ දුක් ගොඩක්ම අපි මානසික වෙట్లా හිටියේ. හැමදේම මගේ මහත්තයා ගොඩාක් දුක් විඳා. ඉතින් මේ දේ වගේ හැමදේම මම දැන් සතුටින් ඉන්නවා. ගොඩාක් පින් මම හැමෝටම ආරාධනා කරනවා මහත්තයා බොරු කරන්නේ වෙන තැන් වලට ගිහින් රැවටෙන්න එපා. මේ වගේ තැනක් බුදු බවත් එන්න ඕනේ මගේ පවුල රැකලා දුන්නට. ඉතින් මං කියන හැමෝටම ආරාධනා කරනවා දුක කියන්නේ ඇවිල්ලා පිහිට වෙනවා. ගොඩාක් සතුටින් ඉන්නවා. තෙරුවන් සරණයි.